දැන් අපි කතා කරන්න යන්නේ ලැබ් 4 වල සෙකන්ඩ් පාර්ට් එක. මේකදී අපි කරන්න යන්නේ මෙන්න මේ ටැප් ලයිට් ඩෝම් කියන කම්පෝනන්ට් එක අපි හදන එක. එතකොට මේකදී මම ඔයාලට ඔයගලන්ට ෆයිනල් අවුට්පුට් එක පෙන්නනවා. මෙන්න මේක තමයි අපේ ෆයිනල් අවුට්පුට් එක. එතකොට මේ ෆයිනල් අවුට්පුට් එක අපි හදන්න මෙන්න මේ ෆීචර්ස් තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ SolidWorks වල. මේවා කම්බයින් කරලා තමයි අපි ෆයිනල් අවුට්පුට් එක අපි හදාගෙන තියෙන්නේ. ඔයගලන්ට මේක තව මේ බලා ගන්න පුළුවන් මෙන්න මේ මේකට අපි කියන හැන්ඩල් එක කියලා. මෙන්න මේ ලයින් එකට ඔයාගේ කර්ස් එක ගියා මේ වගේ අතක් වගේ එකක් පෙන්නනවා. ඔයා මේක ක්ලික් කරගෙනම මේක මේ උඩට ඩ්‍රැග් කරොත් ඇද්දොත් ඔයගලන්ට අර අපේ අර ස්ටෙප් බයි ස්ටෙප් බලන්න පුළුවන්. දැන් මේ හැන්ඩල් එක මේ තියෙන අපේ ෆස්ට් ෆීචර් එක. ඊට අපි මේකට ඩෝම් එක ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ ඩෝම් එක ඇඩ් කරාට පස්සේ මේක මේ solid model එකක්. ඊට පස්සේ අපි කරලා තියෙන මේ part material solids remove කරලා තියෙනවා. ඊට පස්සේ අපි මේක ආයෙ extrude කරලා තියෙනවා. මෙන්න මේ lip එක extrude කරලා තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ holes ටික හදාගෙන තියෙනවා මේ extrude cut කියන command එක. හරි ඕකේ අපි එහෙනම් අපි මුලින් ඉඳන් මේක හදන එක පටන් ගමු. අපි ඉස්සෙල්ලාම ෆයිල් අපි අලුත් පාර්ට් එකක් හදන්න යන්නේ. ක්ලික් ඕකේ කරන්න. ඊට පස්සේ මෙන්න අපි දැන් ඉන්නේ අපේ ඩිෆෝල්ට් යුනික්ස් සිස්ටම් එකේ. අපි මේක ආයෙ චේන්ජ් කරනවා IPS එකට. ඒතර මේකේ IPS එකට චේන්ජ් කරන්න මෙන්න මේක අපිට යූස් කරන්න පුළුවන් edit documents වලට ගිහිල්ලා. මෙන්න මේ IPS කියන එක සිලෙක්ට් කරලා ඊපස්සේ මෙන්න මේ decimal accuracy එක 3 digit accuracy එකක් විදිහට මෙන්න මේ boxes change කරගන්න. අපි මෙතන dimension එකක් දැම්මොත් එතකොට අපිට අන්තිම දශම 3කට අපිට මේ dimensions අපිට පෙන්වනවා. අපිට ඒ වගේ accuracy එකක් ගන්න පුළුවන් අපේ model එක. හරි. දැන් අපි අපේ පළවෙනි ෆීචර් එක බිල්ඩ් කරන්න යන්නේ. ඒකට මේ පළවෙනි ෆීචර් එක තමයි මෙන්න මේක. මේක තමයි අපේ බේස් ෆීචර් එක. ඒක අපි කරන්නේ extruded boss කියන command එක use කරලා. මේක කරන්න ඔයගලන් top plane එක select කරගන්න. select කරාට පස්සේ ඔන්න මෙන්න මේ වගේ menu එකක් එනවා. මෙන්න මේ menu එකේ sketch කියන tool එක select කරගත්තා. ඊට පස්සේ මේකෙදි අපිට පුළුවන් ඊට පස්සේ අපේ circle එකක් draw කරන්න. ඒකට circle එක අපිට activate කරගන්න පුළුවන් මේ right mouse button එක click කරගෙන ඔයගොල්ලෝ drag කරොත් මෙන්න මේ වගේ tool palette එකක් පෙන්නනවා රවුමක්. මේකේ අපිට අවශ්‍ය tool එකට ගිහිල්ලා නැවතුනාම අපිට අවශ්‍ය tool එක active වෙනවා. ඊට පස්සේ මේ active වෙච්ච tool එකෙන් අපි center circle එකක් ඇඳගමු. ඊට පස්සේ මේකට අපි dimension එකක් add කරනවා කලින් වගේම tool palette එක activate කරගෙන. ඒතර මේකෙදී අපේ value එක අපි දෙන්න ඕනේ 4.7 4.7. ඊට පස්සේ අපි features වලට ගිහිල්ලා extruded boss select කරලා ඊට පස්සේ අපි මේ extrusion depth එක දීලා තියෙනවා 0.375. එතන අපි 0.375 කරමු. ඊට පස්සේ මේක අපි ඕකේ කරා. එතකොට මේ තියෙන අපේ බේස් ෆීචර් එක. මේක අපිට ඕන රීනේම් කරගන්න පුළුවන්. මෙතන අපි ක්ලික් කරලා පොඩි ෆියුස් එකක් දෙයි. ඒ කියන්නේ අපි පොඩි වෙලාවක් ඉඳලා ආයෙ ක්ලික් කරොත් ඔයගලන්ට පේන්නේ නැති මේක ඔයගලන්ට දැන් එඩිට් කරන එඩිට් කරගන්න පුළුවන්. එතකොට අපිට මේකෙදී අපිට අවශ්‍ය නමක් දෙන්න පුළුවන්. අපි මේකට දෙමු බේස් කියලා. අපි අර ෆෝල්ඩර්ස් රීනේම් කරගන්න විදිහටම තමයි මෙතනත් අපිට ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකට අපේ ඩෝම් එක ඇඩ් කරගන්න ඕනේ. මේක අපිට පේනදි මේ මෙතන ස්පෙෂල් ඩෝම් කියන්නේ ස්පෙෂල්
ෆීචර් එකක් මෙන්න මෙතන ලිස්ට් ඩවුන් වෙලා නැහැ. මෙන්න මේ ටැබ් එකේ ෆීචර් ටැබ් එකේ අපිට එකපාරම බලා ගන්න බෑ. ඒකට අපි කරන්නේ මෙතන මේ ඉන්සර්ට් කියන එක ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා ෆීචර්ස්. මේ ෆීචර්ස් වල ඔයාට යන්න පුළුවන් මෙන්න මේ ඩෝම් කියන එක. මෙන්න මේක සිලෙක්ට් කරගන්න. ඊපස්සේ ඩෝම් ෆේස් එක විදිහට ඔයා මේක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ තියෙන අපිට තව පැරාමීටර්ස් මේක ඇඩ් කරන්න පුළුවන්. මේක තව අපිට කන්ට්‍රෝල් කරන්න ඕන නම් මේකෙදි අපි ඩූම් හයිට් එක විදිහට 1.2 inches අපි දෙන්න ඕනේ. මෙතන අපි 1.2 inches දෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ට පේන්නේ නැති මේකේ ප්‍රිව්‍යු එකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ක්ලික් ඕකේ කරාම මෙන්න මේ වගේ ඩෝම් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි මේකේ මැටීරියල්ස් රිමූව් කරගන්න ඕනේ. මේක සොලිඩ් මොඩල් එක. මෙන්න මේ ඇතුලේ තියෙන මැටීරියල්ස් ටික අපි රිමූව් කරගන්න ඕනේ. අපි ඒකට යූස් කරනවා shell command එක. එතකොට මේ shell command එක ඔයගලන්ට ගන්න පුළුවන්. මෙතන තියෙන shell මෙතන තියෙනවා shell command එක. මෙන්න මේක මත ක්ලික් කරොත් ඔයගලන්ට පේන ඇති මෙන්න මේ තියෙන්නේ අපි අර කලින් කතා කරා වගේ අපිට රිමූව් කරන්න ඕනි ෆේස් එක තමයි මෙතන අපි සිලෙක්ට් කරගන්නේ. මේ බොටම් ෆේස් එක සිලෙක්ට් කරගන්නවා. ඔයගලන්ට ඕන නම් මේක රොටේට් කරගන්න පුළුවන් Tamanට අවශ්‍ය විදිහට. මිඩල් මවුස් බටන් එක නැත්නම් මවුස් වීල් එක ක්ලික් කරලා මේක ඩ්‍රැග් කරොත් මෙන්න මේ වගේ ඔයගලන්ට මෙයාගේ view එක මැනිපියුලේට් කරගන්න පුළුවන්. ආට මෙන්න මේක සිලෙක්ට් කරලා ඔයගලන්ට ප්‍රිවිව් එකක් පෙන්නනවා. මෙන්න මේ ප්‍රිවිව් එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන අපිට දෙන්න මෙතන වැලියු එක ෂෙල් thickness එක විදිහට 0.075 විදිහට අපිට මේක දෙන්න පුළුවන්. මේ ක්ලික් ඕකේ කරාම මේකේ අවශ්‍ය මැටීරියල්ස් ටික අපිට රිමූව් වෙලා පෙන්නනවා. ඊළඟට මෙන්න මේකේ අපිට මේ ෆේස් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මේක මත අපිට අපේ අර ලිප් එක ඩ්‍රෝ කරගන්න ඕනි. අවශ්‍ය ස්කෙච් එක ඇඳ ගන්න ඕනි එක්ස්ට්‍රූඩ් කරගන්න. මේ ෆේස් එක අපිට පුළුවන් X කියලා බටන් එක මේ කීබෝඩ් එකේ තියෙන X කියන බටන් එක අපිට ප්‍රෙස් කරොත් අපිට පුළුවන් මෙන්න මේ ෆේස් ෆිල්ටර් එක අපිට ඇක්ටිව් කරගන්න. ෆේස් ෆිල්ටර් එක ඇක්ටිව් කරගත්තට පස්සේ මේ ෆේස් ෆිල්ටර් එක අපිට ඊසිලි අපිට ලේසියෙන් අපිට පුළුවන් මේ අපිට ෆේසස් විතර එතකොට සිලෙක්ට් කරගන්න පුළුවන්. මේක සිලෙක්ට් කරලා මෙන්න මේ ස්කෙච් කියන බටන් එක අපි මේවා කරනවා. ඊපස්සේ සිලෙක්ට් කරන්නදී මේකේ convert entities කියන එක ඊට පස්සේ මෙන්න මේ සර්කල් එක ක්ලික් කරන්න. ඔයගලන්ට පේනවා ඇති දැන් මේ අපි entity එක සිලෙක්ට් කරාට පස්සේ සිලෙක්ට් කරනවත් එක්කම මේක මේ right mouse button එකේ රතු පාට චෙක් එකක් පෙන්වනවා. ඒ කියන්නේ අපි මේක ක්ලික් කරොත් මේක ඕකේ වෙනවා කියන එක තමයි වෙන්නේ. ඒක අපිට අර easily කරන්න පුළුවන් විදිහට තමයි මේක ඒගොල්ලෝ මේව කරලා ඒ කියන්නේ අපිට easy කරන්න තමයි මේ වගේ දෙයක් අපිට දෙන්නේ. ඊළඟට අපිට පුළුවන් මේකට offset එකක් දෙන්න. ඒතර මෙතන මේ තියෙන offset entity select කරලා අපි අර කලින් select කරපු edge එක select කරගන්න ඕන. ඊට පස්සේ මේ value එක අපි 0.2 කරන්න. ඊට පස්සේ මේකේ click okay කරලා ඊළඟට අපිට පුළුවන් මේකේ features extruded boss මේකේ අපිට ඕනි මේකේ උඩට මෙන්න මේ අපේ එක්ස්ට්‍රූෂන් එක ගන්න ඒක අපි රිවර්ස් කරගන්නවා මේක. ඊට අමතරව මෙතන අපිට දෙන්න ඕන මෙතන තියෙන thickness එක
thickness එක අපි දෙනවා 0.075. 0.075. ඕකේ කරාම අපිට පේන ඇති මෙන්න මෙතන මේක ඇක්ටිව් වෙලා තියෙනවා. පේනවා ඇති මේකේ මේ ෆේස් එක මේ ෆේස් එක ෆිල්ටර් එක තාම ඇක්ටිව් වෙලා තියෙනවා. මේක අයින් කරගන්න ඕගලන්ට ආයේ X කියන කී මේක එන්ටර් කරගන්න ඕන. ඊළඟට අපි මේකේ අවශ්‍ය හෝස් ටික මේ අපි මේ දාගන්න ඕනේ. ඒකට අපිට යූස් කරන්න ඕනේ මේ extrude cut කියන කමාන්ඩ් එක. ඒකට අවශ්‍ය ස්කෙච් එක ඇඳ ගන්න. අපි මෙන්න මේ උඩ ෆේස් එක සිලෙක්ට් කරලා මේක ස්කෙච් ටූල් එක ස්කෙච් කමාන්ඩ් එක මේ කරොත් අපි ඒ ප්ලේන් එක මත තමයි අපේ ස්කෙච් එක දැන් අඳින්නේ. මේකෙදි අපිට මෙන්න මේක තමයි අපේ ස්කෙච් එක. උට මේ ස්කෙච් එක අපිට පුළුවන් අපිට අවශ්‍ය විදිහට ඇඳ ගන්න. එතකොට ඉස්සෙල්ලාම අපි මේකේ සර්කල් එක ඇඳ ගන්න ඕනේ. මේකේ අපි දෙන්න ඕනේ 5.05 inches. මේක අපි අඳින්නේ අපේ කන්ස්ට්‍රක්ෂන් එකක් විදියට. එතකොට මේක මෙන්න මේ එන්ටිටි එක මෙන්න මේ සර්කල් එක සිලෙක්ට් කරලා ඔයගලන්ට කරන්න ඕනේ මෙන්න මෙතන මේ කන්ස්ට්‍රක්ෂන් ජියෝමෙට්‍රි කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. එතකොට මේක අපි කන්ස්ට්‍රක්ෂන්ස් වලට අඳගත්ත ස්කෙච් එකක් විදියට යූස් වෙනවා. ඊපස්සේ මෙතන අපි සෙන්ටර් ලයින්ස් අපිට අවශ්‍ය විදියට අඳ ගන්නවා. මෙතන සෙන්ටර් ලයින්ස් 5ක් අඳ ගන්න ඕනේ. ෆස්ට් ක්වාඩ්‍රන්ට් එකේ මෙන්න මෙහෙම අපි සිලෙක්ට් කරා. ඊළඟට ආය අපිට අවශ්‍ය විදියට මෙතන පොයින්ට් එකයි මෙතන සර්කල් එකේ මත අපිට අවශ්‍ය විදියට හතරක් අපි ප්ලේස් කරගන්න. අට ලයින් මේක ලයින් ටූල් එක විදියට යූස් කරලත් මේක හදාගන්න කෙනෙක්. L කියන කී එක ප්‍රෙස් කරොත් කීබෝඩ් එකේ ආට පුළුවන් මෙන්න මේක මේ ලයින් ටූල් එක ටක් ගාලා ඇක්ටිව් කරගන්න. ඊට අපිට මේ කන්ස්ට්‍රක්ෂන් නැතුව ලයින්ස් තුනක් ප්‍රෙස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ලයින්ස් ටික සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් ප්‍රෙස් කරගෙන මේ තුනම එකපාර සිලෙක්ට් කරලා ඔයගලන්ට 1 by 1 තමයි අපිට සිලෙක්ට් කරන්න ඕනේ. මෙන්න මේ ලයින් එක සිලෙක්ට් කරලා මේක මේ කන්ස්ට්‍රක්ෂන් ජියෝමෙට්‍රි එකක් විදියට වෙනස් කරගන්න. ක්ලික් කරලා මෙතන මේ කන්ස්ට්‍රක්ෂන් ජියෝමෙට්‍රි විදියට අපි ඒක චේන්ජ් කරගන්නවා. ඊළඟට අපිට මේකේ මේ ඩයිමෙන්ෂන්ස් ටික දාගන්න ඕනේ. මෙතන මෙන්න මේ ලයින් එකයි මේ ලයින් එක අතර ඇන්ගල් එක අපිට දීලා තියෙනවා 43. එන්න මේ ලයින්ස් දෙක අතර අපිට දීලා තියෙනවා 40. ඊළඟට මේ ලයින්ස් දෙක අතර අපි ඇන්ගල් එක සිලෙක්ට් කරන මෙන්න මේ ලයින් එකයි මේ හොරිසොන් ඇන්ගල් එක අපි සිලෙක්ට් කර ගන්නවා. මෙතන අපි 57. ඊට පස්සේ මෙන්න මේ ලයින් එකයි මේ ලයින් එක අතර ඇන්ගල් එක අපි සිලෙක්ට් කරගන්න. මෙතන vertical line එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන angular line එක ක්ලික් කරනවා. ඊට පස්සේ මේක ප්ලේස් කරගත්තොත් අපිට පුළුවන් 53. ඊට පස්සේ අපේ සර්කල්ස් ටික ප්ලේස් කරගන්න. මෙතන පේන ඇති මෙන්න මේ
සර්කල්ස් අපි සිලෙක්ට් ප්ලේස් කරගන්න. ඔය වගේ ප්ලේස් කරගන්න. ඊට පස්සේ අපිට මේකේ එකක් ඩයිමෙන්ෂන් කරගන්න පුළුවන්. 0.23 විදිහට ඩයිමෙන්ෂන්ස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ හතරම අපිට එකපාර ක්ලික් සිලෙක්ට් කරලා හතර එකපාර ක්ලික් කරලා ඒ කියන්නේ කන්ට්‍රෝල් එක හෝල්ඩ් කරගෙන මේවා සිලෙක්ට් කරන්න ඕනේ. සර්කල් එකයි කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරගෙන මේ සර්කල්ස් අපි හතරම එකපාර ක්ලික් කරන්න ඕනේ. එතකොට කොහොම හතරම සිලෙක්ට් වෙනවා. එතකොට මේක අපිට පුළුවන් equal relation එක දාන්න. ඊට පස්සේ අපි මේ ස්කෙච් එක ඇඳගත්තට පස්සේ මේක go to features මේකේ extrude cut command එක අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ through all කියන condition එක අපිට දෙනවා. එතකොට click OK කරාම මෙන්න මේක අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. එතකොට මේක තමයි අපේ final output එක. එතකොට මේ අපිට පුළුවන් මෙන්න මේ අවශ්‍ය විදිහට මේ ඩිසයින් එක කරගන්න. ඊට පස්සේ ෆයිනලි මේකට මැටීරියල් ඇඩ් කරන්න ඕනි. මෙතන අපි රයිට් ක්ලික් කරා මෙතන එඩිට් මැටීරියල් සිලෙක්ට් කරොත් ඔයගලන්ට පේන ඇති මෙතන අපිට තියෙන එක එක මැටීරියල්ස් අපි ප්ලාස්ටික් සිලෙක්ට් කරලා මෙතන ABC කියලා ප්ලාස්ටික් එක සිලෙක්ට් කරන මේක ඇප්ලයි කරොත් මේ මොඩල් එකට අපි ABS දාලා තියෙනවා. ඒතර මේක කලින් වගේම ඔයගලන්ට පුළුවන් මේකේ ප්‍රොපර්ටිස් බලා ගන්න. mass properties දැන් මෙතන ඔය පෙන්නනවා pounds 0.81 කියලා. මෙතන යුනිට් සිස්ටම් එක වාට චේන්ජ් කරලා බැලුවොත් මේක අපිට පුළුවන් වෙන යුනිට් එකකින් ඕනනම් බලා ගන්න. මෙතන අපිට පුළුවන් mass properties ගියොත් උගන් පේන ඇති මෙතන දැන් අපි යූස් කරලා තියෙන මෙන්න මෙච්චර ප්‍රමාණයක් grams මෙච්චර ප්‍රමාණයක් අපිට ඕන කරලා තියෙනවා. ඒකට අපි 3D modeling 3D printing වගේ කරද්දි මෙන්න මේ ඉන්ෆෝර්මේෂන් එක ගොඩක් වැදගත් වෙනවා. මොකද අපිට අවශ්‍ය මැටීරියල්ස් මේකෙදි අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් කොච්චර මැටීරියල්ස් ප්‍රමාණයක් මෙන්න මේක print කරන්න ඕනිද කියන එක. ඒ වගේ අපිට මෙන්න මේ තියෙන්නේ අපිට අවශ්‍ය අනිත් center of mass එක ඒ වගේ අපිට තවත් parameters අපිට බලා ගන්න පුළුවන් අපිට අවශ්‍ය දේ. Okay, so ඒක තමයි අපේ exercise 4.2 උනත් අපි ඊළඟ එක්සර්සයිස් එකෙන් අපි